උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක. උන්වහන්සේ දරාගත්තේ අපේ ශෝකය. උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධය නිසා. උන්වහන්සේ කුරුසියට ගියේ අපේ පාපයන් නිසා. එදා මෙදා තුර මේ ලෝකෙට බිහි වූ හොඳම ප්‍රේමවන්තයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. තමන්ට මැරෙන්න වෙන බව දැන දැනත් උන්වහන්සේ කුරුසියට ගියා. ඒ ඔබෙත් මගේත් පාපය නිසා, අපරාධය නිසා, ඔබටත් මටත් ගැලවීම දෙන්න ඕන නිසා, නිදහස දෙන්න ඕන නිසා, ප්‍රීතිය, සතුට, සමාදානය දෙන්න ඕන නිසා. උන්වහන්සේට තිබුණ නැද්ද කුරුසෙන් බහින්න? මිනිස්සු කියනවා ඇයි බැරි වුණේ? ජේසුට ඇයි බැරි වුණේ? එන තුන ගලව ගන්න ඇයි බැරි වුණේ? ඇයි කුරුස ගහෙන් බහින්න බැරි වුණේ? මෙච්චර හාස්කම් කරා, අච්චර හාස්කම් කරා කියලා. නැහැ. මම ඔබට කියන්න කැමතියි. යේසුස් වහන්සේට තිබුණ මිෂන් එකක්. බයිබලයේ කියනවා සුදු යොහන් 3:16 මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතික පුත්‍රයාණන් දෙන තරම් මුළු මහත් ලෝකයාටම ප්‍රේම කළා කියලා.